අපි යමු දේව වචනයට. අද අපි කතා කරන්න යනවා දේව සුබ ආරංචිය ගැන. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සුබ ආරංචිය ගැන. ඉතින් හැබැයි සුබ ආරංචිය ගැන කියන්නත් ඉස්සෙල්ලා මේ ජෝක් එකකුත් කියන්න ඕනේ නේද? එතකොට තමයි ඔයගලන්ට හොඳට අලබහින්නේ නේ. නැත්තම් සීරියස් වැඩි නේ. ඉතින් මේ ඔන්න හිටියා මේ එක්කෙනෙක් කියා මරුණාට පස්සේ ස්වර්ගයට ගියා. ස්වර්ගයේ දොරටුව ළඟ හිටගෙන එයා මේ පේත්‍රුස් එක්ක කතා කරන්න පටන් ගත්තා. පේත්‍රුස් තමයි ගේට්ටුව ළඟ හිටියේ. ඉතින් මෙයා පේත්‍රුස්ගේ පිටිපස්සේ අර බිත්තියේ ඔල්ලෝසු ටිකක් තිබුණා. ඔල්ලෝසු. ක්ලොක් කියන්නේ නේ ටික් ටොක් රයිට්. ඉතින් මේ එයා හැව්ව මොකද්ද මේ අපොස්තල පේත්‍රුස් මොකද්ද මේ ඔල්ලෝසුව ඔබගේ පිටිපස්සේ තියෙන්නේ? නොඑක් වර්ගේ නොඑක් දිහාවට හැඳි අත් ගිහින් තියෙනවා. ඉතින් එයා කිව්වා පේත්‍රුස් කිව්වා මේ ඔල්ලෝසුව තියෙන්නේ පොළවේ ඉන්න අය බොරු කියනකොට කටු යනවා ඉස්සරහට. බොරු වැඩියෙන් කියන එක යනවා තවත් ගොඩක් ඉස්සරහට පල්ලෙහාට. ඉතින් මේ එයා කිව්වා මෙතන තියෙන ඔය මේ කොල්ලෝසුව අය 6 පැය පෙන්නන අත් ටික ඒ කියන්නේ මේ ඒක කවුද මේ මදර් ටෙරේසාගේ මේ ඔල්ලෝසුව. එයා එක සැරයක්වත් බොරුවක් කිව්වේ නැහැ. ඒක එහෙම්මම හිටියා. මෙන්න මේ අනිත් එක්කෙනා තමයි ඒබ්‍රහම් ලින්කන් කියන ප්‍රෙසිඩන්ට් ඇමරිකාවේ. එයා දෙපාරක් බොරු කිව්වා. ඒක නිසා ඒක දෙපාරක් ගියා ඉස්සරහට. ඒතර මෙයා කිව්වා මේ කෝ අර හිටිය ජනාධිපති ජෝ බයිඩන්ගේ ක්ලොක් එක. ඒක මොන වගේද? ඒකේ වේගය සෑහෙන නැවතින් නැතුව යන්න ගියා. සීලිං ෆෑන් එකක් හැටියට යේසුස් වහන්සේගේ ඔෆිස් එකට ඒක ගත්තා. සිවිලින් ෆෑන් එකක් හැටියට ඒ ඔල්ලෝසුව දැන් යේසුස් වහන්සේගේ ඔෆිස් එකේ කැරකෙනවා. එච්චර බොරු කිව්වා. හොඳයි. ඒක ලේසි නෑ ඒක. මේ ජෝක් එක කියන්න ඉංග්‍රීසියෙන් සමහරට කියන ජෝක් ඔක්කොම සිංහලෙන් කියනකොට හරි ටිකක් වෙනස් ටච් එකක් තියෙනවා. බලන්නකෝ නේ. පොඩි කාලේ ඉඳලම නේ දේව අභිමුඛේ හැදෙන්න කොච්චර ආශිර්වාදයක්ද. හොඳයි දේව රාජ්‍යයේ අපි දැන් සුභාරංචිය ගැන කතා කරනවා. ඒක රාජ්‍ය සුභාරංචිය ප්‍රකාශ කිරීම. මේ කාලේදී අපි මේ සුභාරංචිය බෙදා ගන්නට හොඳ වෙලාවක් මේක. හොඳ ටයිම් එකක්. හැම ටයිම් එකම හොඳයි. හැබැයි මේ නත්තල් කාලයට ලං වෙනකොට විශේෂයෙන්ම ඒක අපේ වෙලාව. මුළු රටම දන්නවා ඒක. සමහර දේවල් අපිට පුළුවන් මේ මාසවල කරන්න, අනිත් මාසවල වල ටිකක් අමාරු දේවල්. පාරට ගිහින් ගිටාර් ගහගෙන නත්තල් ගීතිකා කියන්න පුළුවන්. ඇයි? ඒතර මිනිස්සුන්ට ආසයි. ඒක නම් පුරුදු වෙලා. කල්ලකට පෙර ඒ බෙත්ලහෙමේ සුද්ධ වූ නගරේ නේද? නැත්තම් බෙත්ලහෙම් පුරේ දිලින්දු ගවලනේ නේද? මේවා කියනකොට පොලිසිය වුණත් අපි මේ රාජකීය පොලිසිය කියනකොට ඒගොල්ලන් හොඳට අත්පොලසන් දීලා ඒගොල්ලන්ත් හොඳට මේ සමරනවා අපිත් එක්ක. ඉතින් මේ අවුරුද්දෙත් අපි ඒ සමරුම කරන්න යනවා දෙසැම්බර් මාසේ මම හිතන්නේ 21ද කොහෙද. ඉතින් මේ සුබ ආරංචිය අපිට දීලා තියෙනවා. වගකීමක් දීලා තියෙනවා. මේ යන්න පුතේ යක්ෂි නේ. හොඳයි. ඉතින් රාජ්‍ය සුභාරංචිය ප්‍රකාශ කිරීම. දැන් මේ රාජ්‍ය සුභාරංචිය අපි ප්‍රකාශ කරන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. නේ? මෙතුමා ප්‍රකාශ කරුවේ දේව රාජ්‍ය සුභාරංචිය. අතීතයේ කොහොමද ජීවිතය?
කොහොමද දෙවියන් යේසුස් වහන්සේ මුණ ගැසුනේ? ඊට පස්සේ තියෙන වෙනස. කරුණු තුනයි. අතීතය, වර්තමානය, අනාගතය. කොහෙද අපි හිටියේ? මොකක්ද වුණේ? ඒ වගේම කොහොමද අපි ඒක දැන් ඉදිරියට වෙනස මොකක්ද? මේක තමයි සුභාරංචිය කියන්නේ. ඒ අපේ ස්ටෝරි එක, කතාව. පුද්ගලික කතාව. ඒක අපි හැම කෙනාටම දීලා තියෙනවා ඒ කතාවක්. අපේ සත්‍යතාවයක්, අපේ ජීවිතයේ අත්දැකීම ගැන. දැන් අපේ වැඩේ ඒක මේ අල්මාරියට දාලා බ්ලොක් කරලා තියෙන එක නෙවෙයි. අපිට ඕනේ ඒක ප්‍රකාශ කරන්න. ආමේන්. ශමයා ආව හොඳ ටයිම් එකකට මගේ අතත් මෙහෙම ගියා. මම ප්‍රකාශ කරන්නයි ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. හලෙලූයා. හලෙලූයා. හොඳ ටයිමින් යා දන්නවා. රයිට්. ඉතින් මේ වෙලාවේදී අපි ප්‍රකාශ කරන්න වෙලාව තමයි සුභාරංචිය. රයිට්. ඒක පර්ස් එකේ ඇතුලේ දාලා හංගලා තියෙන එක නෙවෙයි. සාක්කුවේ දාලා හංගලා තියෙන එකක් නෙවෙයි. ඇයි අපේ මිනිස්සුන්ට සුභ ආරංචිය ඕනේ? ඒගොල්ලෝ වෙන ආගම් වලින් ආවත් කමක් නැහැ. ඒගොල්ලන්ට හැබැයි ජයග්‍රහණය නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතේ කලකිරලා තියෙන්නේ. නේද? මුහුණු ගොඩාක් අද නිකම් මොකද්ද ගස් ලැබු ගෙඩි වගේ. මේ පාරේ යනකොට බලන්න මිනිස්සුගේ මුහුණු. දුකයි. ඒක දකින්නකොට මට අඬනවා. ඇයි? අපේ සෙනගට ඒ වගේ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. මට ඇඬෙනවා. ස්වාමිනී, මේ සෙනග ඔබ වහන්සේගේ ප්‍රේමය, ඔබගේ සත්‍යය දන්නේ නැහැ ස්වාමිනී. ඒකයි කලකිරිච්ච තැනක ඉන්නේ. තනි වෙච්ච, මෙරිකිච්ච, තෙරපිච්ච තැනක ඉන්නේ. කියලා මම යාචනා කරනවා මිනිස්සුන්ට දකින්නකොට. ඇයි? මුහුණු එක මම බලනවා මුහුණු දිහා විශේෂයෙන්ම. සතුටක් නැහැ. ප්‍රීතියක් නැහැ. ඇයි? ඒගොල්ලන්ගේ දුක, ඒගොල්ලන්ගේ වේදනාව, ඒගොල්ලන්ගේ ආර්ථික කඩාවැටීම්, මෙරිකිච්ච තැන් ඔවුන් ප්‍රකාශ කරන ඒගොල්ලන්ගේ මුහුණෙන්. ඉතින් අපට වැඩක් තියෙනවා කරන්න. සුභාරංචියේ මිනිස්සුන්ට දෙන්න. මේ බ්‍රදර් විපුලට වුණා වගේ. මේ දුවට වුණා වගේ. අම්මට වුණා වගේ. ඔව්. ඒ වගේම අපේ රේණු කිව්වා වගේ. දෙවියන් වහන්සේට ඕනේ. තව සාක්ෂි ගොඩාක් තියෙනවා. දෙවියන් වහන්සේ හැම කෙනා මෙතන ඉන්නේ සාක්ෂියක් නිසා. යම් දෙයක් ඒගොල්ලන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේ කළ තිබෙන නිසා තමයි මෙතන ඉන්නේ. නැත්තම් එන්නේ නැහැ. මොකටද මෙහාට එන්නේ? මගේ ජීවිතේ මේක මේ දෙවියන් වහන්සේ කරලා තියෙන නිසා තමයි අපිත් මේව කරන්නේ. ඉතින් මේක කාලේ අපේ මේ සුභාරංචිය අපට ප්‍රකාශ කියන්න, මිනිසුන්ට කියන්න යේසුස් වහන්සේගේ ප්‍රේමය. උන්වහන්සේ යාචනාවට පිළිතුරු දෙන්න දෙවියන් වහන්සේ කෙනෙක් කියලා. දෙවියන් වහන්සේට පුළුවන් සුව කරන්න. දෙවියන් වහන්සේට පුළුවන් යක්ෂයන් දුරු කරන්න. දෙවියන් වහන්සේට පුළුවන් අපේ ජීවිතය කොහෙද නැසී තිබුණු තැනෙන් අපට වර්ධනය වෙන හොඳ ජීවනය තියෙන තැනකට අපිව ගේන්න. ආමෙන්. යක්ෂයන්ගෙන් පිරිලා නම් දැන් ඒක දුරු කරලා දෙවියන් වහන්සේගේ සුද්ධාත්ම බලෙන් අපව පූර්ණ කරන්න උන්වහන්සේ බලා සිටිනවා. ආමෙන්. මේකයි කාලය. හලෙලූයා. මේකයි කාලය. 1 බිලියන එකක් දැන් මොකද්ද මේ බයිබලේ ඩවුන්ලෝඩ් කරනවා ඉන්ටර්නෙට් එකේ. බයිබලේ 1 බිලියන්. ඒ කියන්නේ ලොකු සංඛ්‍යාවක් දෙවියන් වහන්සේව සොයනවා. ආමෙන්. ඉන්ටර්නෙට් එකෙන් බයිබලේ දැන් ගොඩාක් අය ඩවුන්ලෝඩ් කරලා කියවනවා. ඒක හිටියටත් වඩා. ඇයි මෙතන පිපාසයක් තියෙනවා දෙවියන් වහන්සේගේ වචනයට, සත්‍යතාවයට. ආමෙන්. ඉතින් අපිට දෙලා තියෙනවා දෙවියන් වහන්සේ අපට මේ මොකද්ද මේ මහා ආඥාව. මහා ආඥාව කියන්නේ. මහා ආඥාව. මේක හරිනේ. අනිත් එක. මහා ආඥාව කියන්නේ මහා අන. තමා ළඟ ඉන්න එක්කෙනාට කියන්න ඔය දන්නවද මහා අන ගැන? ඉතින් මහා අන කියන්නකෝ සද්දයක් නැහැ නේ ඔයගලන්ගෙන්.
මහා අන මහා ආච්ඥාව දෙවියන් වහන්සේ අපට මහා අනක් දීලා තියෙනවා. ඒක තමයි සුභාරංචිය, දේව රාජ්‍ය සුභාරංචිය. මනුෂ්‍යයන් සමග ඒක කියාදීම මේ අපට ඉටු කිරීමට මෙහෙවරයක් පවරා ඇත. අපට මෙහෙවරයක් පවරා ඇත. රයිට්, අපට ඉටු කරන්න ඕනේ. අපට වගකීමක් දීලා තියෙනවා. අපට පැවරුමක් දීලා තියෙනවා. මහා ආච්ඥාවක් දීලා තියෙනවා. ඒක තමයි මහා අන කියන්නේ. රයිට්, ඒක මාක් 16:15 ඉඳලා 18. මොකද්ද කියවන්න මා එක්ක? මෙන්න මහා ආච්ඥාව. මේව ඔක්කොම එකට ඇතුළත් වෙලා තියෙනවා. පළවෙනි එක මොකද්ද කරන්න ඕනේ? යන්න මුළු ලෝකෙටම ගිහින් සුභාරංචිය දෙන්න. කො 15 ලොව මුළුල්ලේ ගොස් නෙවෙයි ගොස්. සමහර අය කොස් කප ඉන්නවා. ගහෙන් කොස් බානවා. කිතුනුවන් ඉන්නවා හරි ගොස් බාන්න හරි කැමති. හැබැයි ගොස් වැඩේ කරන්න හරි කැමති නැහැ. නේද රාණි? රාණි මොකද කියන්න තියෙන්නේ? මට රාණිත් එක්ක පොඩ්ඩක් මේ කතා කරනවා දැන් සර්විස් එක යන ගමන්. හරිද? හොඳ යාළුකමක් තියෙනවා අපිට දැන්. හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. හලෙලූයා. ඉතින් කොස් මේ බහන්න නෙවෙයි එතන කියන්නේ ගොස්. ජනතාවට සුභාරංචිය ප්‍රකාශ නොකරන්න. ඇහෙන්නේ නැනේ මං ඔයගලන්ට වඩා කෑ ගහනවනේ. ප්‍රකාශ කරන්න. තුන් දෙනයිනේ විශ්වාස කරන්නේ. දැන් සම්පූර්ණයෙන්ම නැවතුණා. ප්‍රකාශ නොකරන්න නේද? ප්‍රකාශ කරන්න. මට වඩා බෑනේ ඔයගලන්ට හයියෙන් කෑ ගන්න ප්‍රකාශ නොකරන්න. හරි. මම පස්ස ගහන්නම් හරි. ඉතින් ප්‍රකාශ කරන්න කියනවා. ඒ විතර නෙවෙයි. අදහන්නා වූ අය බෞතිස්ම ලබන්න ඕනේ. ඔබ බෞතිස්ම ලබලා නැත්නම් ඔබ ඇදහිලිවන්තයෙක් නම් එහෙනම් ඔබ බෞතිස්ම වෙන්න ප්ලෑන් කරන්න මේ අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා. ආමෙන්. කී දෙනෙක් ඉන්නවද මෙතන බෞතිස්ම වතුර බෞතිස්ම ලැබෙලා නැති අය? අත උස්සන්න, කකුල නෙවෙයි අත. කවුරුත් ඉන්නවද මෙතන වතුර බෞතිස්ම ලැබිලා නැති අය? කවුරුත්ම නැද්ද? බෞතිස්ම වෙලා ඉන්න අය නැගිටින්න වතුර බෞතිස්ම ලැබිලා තියෙනවා. හාලෙලූයා. ඉතින් ඉන්නවනේ නේ. එයාටත් පුළුවන් බෞතිස්ම වෙන්න. වෙන කවුද? එක්කෙනයි දෙන්නයි. මෙයා බෞතිස්ම වෙලා නැද්ද? අයිරා. රයිට්. 3 දෙනයි. වෙන කවුද? වෙන කවුරු ඉන්නවද උතන මේ බෞතිස්ම වෙලා නැති? අර පුතා ඉන්නවා. 4යි. වෙන කවුද? ඔයගලන් බෞතිස්ම වෙලා නැහැ? වෙන කවුරුත් නැහැ නේ මෙතන. ඉතින් 4 දෙනෙක් ඉන්නවා. චර්ච් එකේ තවත් ඉන්නවා ඇති බෞතිස්ම වෙලා නැති අය. ඉතින් මේගොල්ලම ලෑස්ති කරන්න ඕනේ බෞතිස්ම වෙන්න. හොඳයි. අපි බොහොම ස්තුතියි. හරි සන්තෝෂයි ඔයගලන් බෞතිස්ම වෙලා ඉන්න සෙනගක් කියලා දැනගන්න. රයිට්. ඊට පස්සේ එක කියනවා මොකද්ද? නෙක්ස්ට් එකට යන්න පුතේ. අදහන්නන්ට ඇත්තා වූ ලකුණු තියෙනවා. ලකුණු. බල්බ් එක කඩලා විනාශ කරලා යන්න. ඒකත් හොඳ මේව ගන්නේ. අදහන්නට ඇත්තා වූ ලකුණු නම් ඔව්හු මොකද්ද කරන්නේ ඉස්සෙල්ලා? යක්ෂයන් දුරු කරන්න ඕය. මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්න. මාගේ පාස්ටර් වුඩිගේ නාමයෙන් නෙවෙයි හරිද? පාස්ටර් කුමාරගේ නාමයෙන් කිසිසේත් නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ කාගේද?
ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ක්‍රිස් කාගේද? ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කාගේද? ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ නාමයෙන් යක්ෂයන් දුරු කරනවා. දැක්කනේ අර නිදහස් වුණා. යක්ෂයන් දුරු වුණා. එතකොට ඒක නෙක්ස්ට් එක මොකද්ද? දෙවෙනි ලකුණ. අන් භාෂාවලින් කතා කරන්න ඕය. දැන් කීප දෙනෙක්ද අන් භාෂාවෙන් යාත්‍රා කරන්න බලන්න. කොරොබෝ ශීරාබා කීනම මෂන්දෝරෝ කොරොබෝ ශීරාබා නම කීනම රොන්තෝ කොරොබෝ ශීරාබා කීප දෙනෙක් පුළුවන් නේ. මෂන්දෝරෝ කොරොබෝ Praise God. Halaraba shaka hantaraba ho robo saka taraba. Keraba sata taraba. Korobo hondaraba seke terebede harakato. Ker anbasavan වලින්. දෙවියන් වහන්සේගේ භාෂාව. ආමෙන්. දෙවියන් වහන්සේගේ භාෂාවෙන් යාත්‍රා කරන්න අපට ලකුණක් දීලා තියෙනවා, හැකියාව දීලා තියෙනවා. තුන මොකද්ද? සර්පයන් අල්ලන්න ඕය. ඒ කියන්නේ සර්පයා පිටිපස්සේ ගිහින් අල්ලනව නෙවෙයි. හරිද? සර්පයන් කියන්නේ මේ වැසුම් දාලා තියෙන මිනිස්සුන්ව අඳුන ගන්න කපටියෝ. කපටියන්ගේ නියම චේතනාව තේරුම් ගන්න අර්ථය බිස්නස් කරනකොට ජොබ් කරනකොට කපටි අයව ඉගලන්ගේ මේකට ලස්සන්ටනේ බටර් වගේ අපි අහුවෙන්නේ නැතුව බටර් ගහන්න හදනවා අපට. අපි ඒක තුලින් අපි දකින්න පුළුවන් වෙනවා ඒගලන්ගේ තියෙන නියම අර්ථය, අරමුණ. අන්න ඒක තමයි මේ සර්පයන් අල්ලනවා කියන්නේ. පිටිපස්සේ ගිහින් අල්ලන්න යන්න එපා. පුරුදු නැත්තම්. පුරුදු නම් කමක් නැහැ. සමහර අය ගිහින් අල්ලනවා පුරුදුයි. රයිට්? ඉතින් මේ හැබැයි මේ කතා කරන්නේ ඒ පොළවේ ඉන්න සර්පයෝ නෙවෙයි. මේ කතා කරන්නේ යක්ෂ ආත්ම ගැන. ඔවුන්ව පරාජය කරනවා කියන අදහස නැත්නම් ඔවුන්ගේ ප්‍රෝඩාව අපි මේ අඳුන ගන්න යනවා. ආමෙන්. හතර තමයි මොකද්ද? යම් මරණීය වස જાතියක් වීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන. නොවන්නේය. වස જાතියක්. ඒ කියන්නේ මේ තව ලකුණක් තමයි අපට හුනියන් ගුරුකම් කරන්න බෑ. අපිට ඒව වදින්නේ නැහැ අපි දෙවියන් වහන්සේ මත හිටගෙන හිටියොත්. අපිට හුනියම් ගුරුකම් වදින්නේ නැහැ. ඒක අනිත් පැත්තට වදින්න පුළුවන් ගොඩක් වෙලාවට ඒගොල්ලන් අපට කරුවොත්. ඇයි? අපේ දෙවියන් වහන්සේගේ ආරක්ෂාවේ වලල්ල, ලේවල වැස්ම අප මත තිබෙනවා. මනිසා ස්වාමීන් අපි කියනවා අපිත් ශක්තිමත්ව සිටගෙන ඒ යක්ෂයන්ගේ ඒ කොඩවින අනවෙන ඕ සියලු දේවල් ගුරුකම් අපි අද බැඳලා දුරු කරනවා ස්වාමිනී. අපේ ජීවිතයට ඒවා කියන්න මගේ ජීවිතයට ගුරුකම් හූනියම් අනවින කොඩිවින බලපෑමක් කරන්න බැහැ කියලා. වදින්න බැහැ කියලා මම ප්‍රකාශ කරනවා. මාව යේසුස් වහන්සේගේ ලේ යටතේ ආරක්ෂාවේ වලල්ලේ වටතේ ඇතුල් කර තිබෙන නිසා මට විරුද්ධව හදා තිබෙන කිසිම හූනියමක් ගුරුකමක් කොඩිවිනයක් සඵල වෙන්නේ නැහැ. ඒවා චපල වෙනවා, පරාජය වෙනවා, කැන්සල් වෙනවා කියලා අපි ප්‍රකාශ කරනවා. මම ජයෙන් ඉදිරියට යනවා කියලා මගේ මුදල් වලට, මගේ පවුලට, මගේ සෞඛ්‍යයට, මගේ ගෙදර සමාදානයට පහර දෙන්න ඉඩ තහනම් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. අන්න ඒ වගේ තමයි යාත්‍රා කරන්න ඕනේ. කිසිම විසක් අපට වදින්නේ නැහැ. හරිද? එතකොට අනිත් එක තමයි ඔවුන් රෝගීන් පිට අත්ැබූ කල්හි ඔහු සුභය ලබන්නෝය. ආමෙන්. වෙන මොකද්ද අපේ පස්වෙනි එක? රෝගීන් ඉස්පිරිතාලට ගෙනිල්ල දාන එක. නේ? හරිනේ. ඔයගොල්ලෝ උත්තර දුන්නෙත් නෑ ඒකට. නෑ කිව්වොත් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒක විශ්වාස කරනවා. රෝගීන් ඉස්පිරිතාලට ගිහින් දාලා එහෙම ඉන්න දෙන එකද? එක්කෙනා නෑ ගැහුවා. ඒක නෑ. හොඳ නෑ එකක් දෙන්නකෝ හොඳට. නෑ අන්න ඔය තියෙන්නේ නෑ. එච්චරයි. හරි ලේසි. අත තියනකොට සුවය ලබනවා. අත තබනකොට සුවය ලබනවා.
කී දෙනෙක් අත තබලා මිනිස්සුන්ව සුව කරලා තියනවද දේව බලෙන්? wow, sure. Praise God. ගොඩක් දෙනෙක්. අම්මා. Very good, very good. අප්පුඩිය දෙන්න හැම කෙනාටම. අනිත් අයත් ඒක කරන්න ඕනේ. ඇයි මෙතන කියන්නේ අදහන්නන්. පාස්ටර්ස්ලා අපොස්තලවරුන් නෙවෙයි. අදහන්නන්. කී දෙනෙක් අදහන්නෙක්ද මෙහෙ? අදහන්නු ඔක්කොමලා අදහන්නන්නේ. හොඳට අත උස්සන්න. එහෙනම් ඔබ හැම කෙනාටම අත තියන්න පුළුවන්. තියලා යාඥා කරන්නට පුළුවන්. ආමේන්. ළමයි ඇතුළත්ව ඔයගලන්ටත් පුළුවන්. ආමේන්. හලෙලූයා. ආමේන්. ඉතින් මේව ලකුණු අපිට මේව කරන්න පුළුවන්. අදහන්නන්න පංචසේවය නෙවෙයි. පාස්ටර්ස්ලා අපොස්තලවරුන් ඉවැන්ජලිස්ට්වරුන් ප්‍රොපේතවරුන් නෙවෙයි. අපි ඔක්කොටම ඒ කියන්න ස්වාමිනී මම ඒ ආලේපය දැන් බාර ගන්නවා. මමත් අත තියනකොට මම යාඥා කරනකොට මගේ දරුවන්ට මගේ පවුලේ සමාජිකයන්ට මගේ අසල්වැසීන්ට ඥාති සහෝදර සහෝදරීන්ට මම යාඥා කරනකොට දෙවියන් වහන්සේගේ බලය මා තුලින් ගලා යනවා කියලා සුවය ලැබෙනවා කියලා දේව රාජ්‍ය ව්‍යාප්ත වෙනවා කියලා මම ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් ඔබ ඒක විශ්වාස කරුවා කියන ශබ්ද පූජාව දෙන්න. හලෙලූයා හලෙලූයා හලෙලූයා. මදීනේ. 1 2 3 ඔය තියෙන්නේ දුවේ. රයිට්. හොඳ එකක් දෙන්න ඕනේ දෙවියන් වහන්සේට. ආමෙන්. එතකොට අපිට දැන් මේ දීලා තියෙනවා මේ මහා ආඥාව. මහා අන. හරිද? ඉතින් අපිට මේ ආඥාව දැන් අපට අපි ගෙනියන්න ඕනේ. මේ වගකීම අපි පැවරුම අපි දැන් අරන් යන්න ඕනේ. අපේ කොහෙද අපේ අතීතය මොකද උනේ අපේ අනාගත මේ වර්තමානයේ ඒ වගේම කොහොමද අපේ ජීවිතේ වෙනස් වුනේ? ඒ තුන විතරයි කියන්න තියෙන්නේ. ආමෙන්. ආමෙන්. අතීතය, වර්තමානය, අනාගතය. රයිට්? ඊට පස්සේ ඉතින් අපිට මේ මහා අන දීලා තියෙන්නේ පාස්ටර්ස්ලට විතරයි. ආමෙන්. අම්මා ආමෙන් කිව්වනේ සමහර අහුණානේ ඔය බලන්න කෝකට ආමෙන් කියයිද දන්නේ නැහැ දැන්. ඔයගොල්ලන් නිදාගෙන ඉන්නවා කියලා මට පේනවා දැන්. දැන් පොඩක් නගිටවන්න වෙයි. මෙහෙ මහා අන දීලා තියෙන්නේ අපිට කියන්නේ කවුද? රාජ්‍යකිරිය පැත්තේ ඉන්න අයට. අදහන්නන්ට. කාටද දීලා තියෙන්නේ? අදහන්නන්ට. කාටද? අදහන්නන්ට. කාටද? අදහන්නන්ට. කාටද? අදහන්නන්ට. අම්මා පුළුවන් නේ ඔයගලන්ට තියෙනවනේ. හලෙලූයා. අන්න හරි. මේව බල බහින්න ඕනේ. ස්පිරිට් එකට බහින්න ඕනේ. ඉතින් මෙතන මගේ යහළුවෙක් හිටියා ඉස්කෝලේ යන දවස්වල. ෆෝටෝ එක පෙන්නන්න. මගේ මුහුණේ නෙවෙයි ඒක තියෙන්නේ. හලෙලූයා. නේ එහෙම තමයි නේ කියන්නේ ටීචර්ස් අය. නෑ පුතේ තරංග නෑ නිම්සරා. හරි හොඳ හොඳ ගර්ල් කෙනෙක්. මට ගොඩාක් උදව් කරුවා අපේ ගෙවල් මාරු වෙනකොට. සෑහෙන මහන්සි වුණා. මෙන්න මේ මගේ පාස්ටර් ඩෑනියල්. මගේ යාළුවෙක්. නුගේගොඩ පැත්තේ. ජම්බුගස් මුල්ල. ලේන් එකේ හිටියේ. මම යාව අරන් ගියා චර්ච් එකට. වයස 16යි මට. එයාටත් 16යි. දැන් එයා පාස්ටර් කෙනෙක් මෙල්බර්න් නගරේ. ඕස්ට්‍රේලියාවේ. ලස්සන චර්ච් එකක් කරගෙන යනවා. මුළු ලෝකේ වටේ ගිහින් සුභාරංචිය දේශනා කරනවා. යක්ෂයන් දුරු කරනවා. රෝගීන් සුව කරනවා. දේව රාජ්‍ය ව්‍යාප්ත කරනවා. හලෙලූයා. හලෙලූයා. වයස 16 දී මම නිකන් එයාව අරන් ගියා. මේ එන්න ඩැඩි. ඩැඩි අපි යමු. හොඳ ඩ්‍රමර් කෙනෙක්. ජෝකර් කෙනෙක් උත්තරේ. මම තමයි গিitar ගහන්නේ බෑන්ඩ් එකේ. එයා තමයි ඩ්‍රම් ගහන්නේ. රයිට්? ඒ කාලෙදී. හැබැයි එයා චර්ච් එකට ගියා මාත් එක්ක අද නායකයෙක්. ආමෙන්. හලෙලූයා.
හලෙලූයා. එයාගේ පොතක් ලියලා තියෙනවා. ඒකේ දාලා තියෙනවා මාව මං ගැන. කොහොමද මම යාව ලීඩ් ගිටාර් ප්ලේයර් මාව ඉන්වයිට් කෙරුවා චර්ච් එකට. ආමෙන්. අද එයා දෙවියන් වහන්සේ සමග ලොකු සේවයක් කරනවා ඒ ඕස්ට්‍රේලියාව මෙල්බර්න් නගරේ. ආමෙන්. ඉතින් බලන්න අපිට මේ සුභාරංචිය දුන්නා අපි. දන්න විදිහට දුන්නා. අද ඒක හොඳටම පත්තු වෙලා අද ලොකු සේවයක් වෙනවා. ඒ විතර නෙවෙයි. එයා රට ලෝක වටේත් යනවා. ඉහින් දේශනා කරනවා ඉන්දුනීසියාව වගේ රටවල් වලත්. ආමෙන්. ඉතින් බලන්න ඔබගේ ජීවිතයේ කොහොමද ඔබ සමහරට නිකන් පොඩි පණිවිඩයක් දුන්නේ. එන්න මචං යන්න. හැබැයි ඊට පස්සේ මොකක්ද උනේ? ඒක පත්තු වුණා. දේව රාජ්‍ය පත්තු වුණා එතන. ගිනි ගත්තා. අද මේ ලංකාවටත් ඇවිල්ලා එයා සේවය කරනවා දැන්. ආමෙන්. ඉතින් මම කියන්න හදන්නේ ඒ වගේ කිහිප දෙනෙක් ඉන්නවා. සමහරට මාව බලන්න එනවා. කලින් කල මේ ඇවිල්ලා මට ස්තුති කියනවා. ඔව්. තව එක්කෙනෙක් හිටියා මේ ප්‍රේමචන්ද්‍ර. එයා බැම්බි කියලා කියන එයාට බැම්බි. එයාත් මේ ළඟදී ඇවිල්ලා මට thank you කිව්වා. ඇයි? අපි ඉස්කෝල A level කාලේදී ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ සුභාරංචිය දුන්නා. අද එයා දැන් මැද පෙරදිග සේවය කරනවා. දේව සේවය කරනවා. ආමෙන්. හලෙලූයා. තව එක්කෙනෙක් ස්විට්සර්ලන්තේ සේවය කරනවා. අපි A level එකේ කරපු දේවල් දාපු බීජ අද වෙනකොට ඵල දාලා තියෙනවා. ඵල දරලා තියෙනවා. හලෙලූයා. අන්න බලන්න. අපි හිතුනෙත් නෑ මෙච්චර දුර යයි කියලා. හැබැයි බලන්න අපිට සුභාරංචිය දෙනකොට ඒක අපිට විතර නෙවෙයි ඒගොල්ලන්ට විතර නෙවෙයි ඒගොල්ලන් ස්පර්ශ කරනවා තව බොහෝ දෙනෙකුට දේව රාජ්‍යයට පැමිණෙන පිණිස. ආමෙන්. හොඳ ආමෙන් එකක් දෙමු. ආමෙන්. පාස්ටර් ඩෑනියල්. ආමෙන්. ඉතින් ඔබ සාක්ෂි දරනකොට සුභාරංචිය දෙනකොට ඔබ දන්නේ නැහැ කොච්චර දුර යයිද කියලා ඒක. හැබැයි එක දෙයක් දන්නවා. ස්වර්ග රාජ්‍යයට ගියාම ඔබටත් ප්‍රතිඵල තියෙන්න යනවා. ඇයි ඔබ නිසා ස්වර්ගයේ සෙනග ඉන්නවා ස්තුති කරයි. පොලිම් ගහයි ඔබට ඇවිල්ලා කියන්න බොහොම ස්තුතියි. අපටත් සුභාරංචිය දුන්න නිසා. ආමෙන්. අපිත් අද ස්වර්ගයේ ඉන්නේ ඔබ නිසායි. ඔබ ආදම් මෙතුමා කිව්වා ඔහුගේ අම්මා ඔහුට දුන්න පණිවිඩේ. ආමෙන්. අන්න බල කාගෙන් හරි පණිවිඩයක් ආවා අපිට. කවුද මෙතන ඉන්නේ කියනවා මට වෙන කවුරු හරි මට කිව්වා මේ ගැන මාව ආරාධනා කරා. කාටද ඒ වගේ දෙයක් කියන්න පුළුවන්? ඔබ ගැලවීම ලැබිලා තියෙන්නේ අද වෙන කෙනෙක් ඔබට කතා කරපු නිසා. හලෙලූයා. ඔයාට කතා කරුවේ නැද්ද තාත්තා? ආමෙන්. තාත්තා කතා කරුවේ නැද්ද? ආව් අත උස්සන්න. ඔයාට ෂේප් වෙන්න බෑ. හලෙලූයා. පීටර් රයිට් හලෙලූයා. මේ වෙන කවුරු අත උස්සන්න හොඳට. පාගට කැඩලා වගේ උස්සන්න එපා රයිට්. බලන්නකෝ මේක හැම කෙනෙක්ම ඔයාගේ තාත්තා ඔයත් අත උස්සන්න වෙනවා. ඔයා මොකද්ද මේ? ඉතින් බලන්න මේ හැම කෙනාටම ඔයාට කවුරු කිව්වේ නැද්ද? පේන්නේ නැහනේ අත නේ. මේ සිස්ටර්ගේ ඔළුව නිසා පේන්නේ නැහැ රයිට්. හොඳයි බොහොම ස්තුතියි. බලන්න කවුරු හරි අපට සුභාරංචිය දුන්න නිසායි අද අපි දේව රාජ්‍යයේ ඉන්නේ. ඒක නිසා අපි ඒක අමතක කරන්න බෑ. ඒක නිසා අපිට දැන් කියන්න ඕනේ සුභාරංචිය. අපිත් ඒගලන්ට දන්න විදිහට කියන්න ඕනේ අපේ කතාව. එතකොට ඒගොල්ලෝ දේව රාජ්‍ය තුලට එන්න යනවා. කී දෙනෙක් මේ සතියෙම පටන් ගන්න යනවද? හalleluya හalleluya ෂා ආමේන්. හොඳයි බොහොම ස්තුතියි. ඒ අත්වලට අපි ආශිර්වාද අත තියන්න ස්වාමීන් අපි ආශිර්වාද කරනවා. මේගලන්ටත් ස්වාමිනී ඒ දින්න ස්වාමිනී ස්පන්දනය ඒ තියෙන රසය ඒ තියෙන ස්වාමිනී ධෛර්යය නිසා ස්තුතියි. මේ අත්වලට ආශිර්වාද කරන්න. මේ ඔවුන්ගේ වචන වලට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. දිගට යාත්නා කරන්න හරිද කෙටියෙන්. ඉතින් මේ බලන්න මේ වගේ අපිට මේ මං O level එකේ කරේ ඒක. දැන් අද බලන්න. කොච්චර දුර ගිහින් තියෙනවද ඒක? රටවල් වලට ස්පර්ශය කරනවා මගේ කීකරුකම නිසා. ඔබගේ කීකරුකමත් තියෙනකොට ඔබ දන්නේ නැහැ ඔබගේ බලපෑම කොච්චර දුර යයිද කියලා. ආමේන්. අපි දන්නවා ඒක නතර වෙන්නේ නැහැ කියලා. ආමේන්. ඉතින් මේ
දෙක තමයි මේ ඉතින් ඒ මහා අන කියන්නේ හොඳ මහත් අදහසක් නෙවෙයි කියලා හිතන්න බෑ. මහා අන කියන්නේ මහා අන. සමහර අය කියන්නේ මහා අන කියන්නේ පාස්ටර්ලට දීලා තියෙන අන. පාස්ටර් වරුන්ට දීලා තියෙන අන. අන්න අර බ්‍රදර් දුමින්දල වගේ අයට දීලා තියෙන අය. ඉස්සරහින් වාඩි වෙන ඒ අයට විතරයි ඒක කරන්න තියෙන්නේ. නන්දන වගේ අය. අන්න අර ඒ කට්ටිය විශේෂක නෑ. එහෙම නෙවෙයි. මහාන කියන්නේ ඒගලන්ට දීලා තියෙන කැඳවීම කියලා කියන්න බෑ. අපි හැම කෙනාටම දීලා තියෙනවා. ආමේන්. අපි හැම කෙනාම අද දේව රාජ්‍යයේ ඉන්නවා නම් අපි හැම කෙනාම තියෙනවා හැකියාව තව ඒක ඒ පාන් ටික ඒ මන්න ටික තව කෙනෙකුට බෙදලා දෙන්න. ආමේන්. හලෙලූයා. දෙන්න අපුඩිය දෙන්න මෙන්න මෙයා. හලෙලූයා. තට්ටු කරන කකුලට ඉන්ටර්නෙට් එක වගේ නේ. සමහරට තට්ටු කරන්න ඕනේ ක්‍රියාත්මක කරවන්න. ඕපන් ස්ක්‍රීන්. දෙක තමයි අපි මට හරි සෑහීමක්. මේ ඩෑනියෙල්ලා වගේ අය අර ප්‍රේමචන්ද්‍රලා වගේ අය ඇවිල්ලා මට ස්තුති කරනකොට මම හිතුවෙත් නැහැ මේක එච්චර දුරට ගිහින් තියනවා කියලා. හැබැයි දැන් ඒගොල්ලන්ගේ මුළු ජීවිතය පවා ඒගොල්ලන් ඒකට කැප කරලා තියෙනවා සුභාරංචියට. හරි සෑහීමක්. අපි හිතුන්නේ නැහැ අපේ ජීවිතේ එච්චර දුර යයි කියලා. හැබැයි අපිට ඒක දැනෙනකොට ඔබටත් ඉන්නවද ඒ වගේ කතාවක් කියන්නේ? කී දෙනෙක් කියනවද මම නිසා තව කෙනෙක් දේව රාජ්‍යයේ ඉන්නවා. අත උස්සන්න බලන්න. මම නිසා. එහෙමද? පුතා එන්න මොකද්ද කතාව? දෙන්නකෝ අපිට කතාව. මම කට්ටියට කියලා තියෙනවා මෙහෙම මේ දෙවි කෙනෙක් ඉන්නවා. එයා මේ ජීවමාන දෙවි කෙනෙක්. මේ මනුෂ්‍යයන්ට ඒ දේවල් මං කියලා දෙනවා. කට්ටිය ගැලවීම ලබලා දෙනවා. මම විශ්වාස කරනවා ඒ නැති වෙච්ච අය එහෙම ඇති ස්වර්ග රාජ්‍ය. ආමේන්. වෙන කවුද? very good. වෙන කවුද අත ඉස්සුවේ? මොකද්ද චන්ද්‍රකාන්ති කවුද ඉන්නේ දේව රාජ්‍යයද? ඔයා විශේෂ මං කියන්න කැමති මගේ පවුල කියන්නේ රාමචන්ද්‍රගේ පවුලේ අය ඔක්කොම ඉන්දු කට්ටිය. ඉතින් අද ඒ පවුලම ඒගොල්ලන්ගේ සහෝදරයෝ ඔක්කොම ගැලවීම ලැබලා දැන් සේවය කරනවා. ඒක ලොකු සතුටක් මට. හලෙලූයා. දෙමුනේ අපුඩියක්. ආමේන්. බලන්න යාගේ කීකරුකම නිසා අද යාට පෙන්වන්න පුළුවන් කවුද දේව රාජ්‍යයට වෙන කවුද? මගේ ලේලියවිල්ලා මේ ඉන්දු එක්කෙනෙක් අයියර්ගේ දුව. එයා ඒගොල්ලන් කිව්වා අපේ පුතාට බන්ධනකොට එයා අයියර එකේ තමයි ඉන්නේ. ඕගොල්ලන්ගේ ආගමට එන්න. එළම පුතා යාළු වෙච්ච නිසා බන්ධලා දුන්නා. එයා ඒ කෙල්ලම ඕනේ කියලා. අපි බයිබල් එකේනේ බයිබල් කෙල්ල තමයි ඔය හිටියේ. ඊට පස්සේ මමයි අපේ මාත්‍යයි දනගාලා හැමදාම යාත්‍රා කරුවා ලේලිගේ වෙනුවෙන්. දැන් ලේලි වගේ කෙනෙක් අපිට වැඩිය දෙයයන් වහන්සේ ඔයලා දැන් 10 දෙනෙක් 15 දෙනෙක්ව පල්ලියට ගෙනියලා එයා වතුරේ මේවා හලෙලූයා. දෙමු ස්වාමින් වහන්සේට. රුක්මනි එන්නකෝ ඉස්සරහට. යන්න බෑ රුක්මනි. රුක්මනි ඉන්නකෝ ඉක්මනට. මගේ කතාව ඇත්තටම අපේ පසුබිම ගොඩාක් කතෝලික පරපුරෙන් ආපු නිසා ඉස්සර මට ගොඩක් වෙලාවල් තියෙනවා මම තකාණියක් ඒක නිසාම මම නිදහස් තනියම නිසා මට හරි නිදහසක් තිබුණා. මම සමහර නෑ ගෙවල් වලට යනවා. හොඳට යාත්‍රා කළා එම ඒ ස්ථානට ගිහිල්ලා මම ඉතින් ඒගොල්ලන් සමහර ඒගොල්ලන්ට හිතෙනවා මෙයා ආවොත් යේසුස් වහන්සේ ගැනමයි කියන්නේ කියලා සමහරුන්ට තිබුණා ටිකක් අමාරුව. ඒ වුණාට මම යන අරමුණ මම දන්නවා. මොකද මම යන්නේ උන්වහන්සේ වැඩේ කරන්න. එතන වෙනසක් ඇති කරලා එම ආවා. ආමේන්. ගැලවෙම ලබලා දැන් ඇවිල්ලා ස්තුති කරනවා. හලෙලූයා. හොඳයි. වෙලාව යන නිසා පොඩ්ඩක් ඉක්මනට මේ බොහොම හොඳ අනේ ඔය හොඳ අපුඩිය දෙන්න ඕනේ. හලෙලූයා. කොත්තු රොටි හදනවට වඩා හොඳට අප්පුඩි ගහන්න ඕනේ නේ.
පට ගාගා ගහනකොට අර කොත්තු රොටි හදනවා වගේ තමයි. හැබැයි මේ ඊට වඩා අපි දෙන්න ඕනේ අප්පුඩිය මෙන්න බලන්න ප්‍රතිඵල. හලෙලූයා. හොඳයි. හරි හොඳයි. අනිත් අයගේ කතාවත් අහන්න කැමතියි. හැබැයි වෙලාව යන නිසා පාස්ටර් කුමාර දැන් අපිට එහෙන් කියයි දැන් නවත්තන්න කියලා. ඉතින් අපි ඉක්මනට යමු. මතෙව් 9:38 මතෙව් අස්වැන්න සඳහා යාචනා කරන්න. අස්වැන්න සඳහා යාචනා කරන්න. හරිද? අපිට බැවින් Taman ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාඥා කරන්නයි කීසේක. ආමේන්. ආමේන්. ගොයමේ ස්වාමියාට. කවුද ගොයමේ ස්වාමියා? දේවියන් වහන්සේ. හොඳයි. බලන්න අපිට යාඥාව හරි අවශ්‍යයි. ඔබ කියනවනේ මට එච්චර කතා කරන්න දන්නේ නැහැ මිනිස්සු එක්ක. මට සුභාරංචිය දෙන්න දන්නේ නැහැ. එහෙනම් ඔය යාඥා කරන්නේ. එච්චරයි. යාඥා කරන්න පිළිවන් ඔයාට නේද? ඇයි බැරි යාඥා කරන්න? එහෙනම් යාඥා කරන්න. ඒක කරොත් මිනිස්සුන්ගේ හදවතටත් දෙවියන් වහන්සේ ඒක මොලොක් කරන්න පුළුවන්. ඝන හදවත් තද හදවත් තියනවාද? පෝනේ. හැබැයි ඒවට යාඥාවෙන් අපි වතුර දාන්න ඕනේ. උන්වහන්සේගේ තෙල දාන්න ඕනේ. එතකොට ඒක ටිකෙන් ටික බුරුල් වෙන්න පටන් ගන්නවා. ආමෙන්. එතකොට ඒක මොලොක් වෙන්න පටන් ගන්නවා. එතකොට බීජ වලට එතනට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. ආමෙන්. නේ නැත්තම් නේ ගණේ හොඳ නම් තියෙනවනේ ගණේ බ්‍රදර් ගණේ කොහමද මේ බන්දු කතා කරන්නේ? හොඳ නම් දෙකක් නේ. අන්න ඒ වගේ තමයි හදවත්තුත් ඝන වෙලා. ඒක නිසා අපිට අවශ්‍යයි ඒ හදවත් වලට ස්පර්ශය කරන්න නම් අපට යාචනා කරන්න අවශ්‍යයි. ආමෙන්. ඒක නිසා කී දෙනෙක් යාචනා කරනවද තමාගේ අසල් වැසීන් නාතීන් වෙනුවෙන් ගැලවීමට එනවාට? අත උස්සන්න බලන්න. අත උස්සලා තියන්න. අන්න හරි. ස්වාමිනී අපි යාචනා කරනවා මේ අත්වලට. ස්වාමිනී ඔවුන්ගේ යාඥාව නිසා මිනිස්සුන් ගැලවීමට එන්නට යනවා. මිනිස්සුන්ගේ හදවත් මොලොක් වෙන්නට යනවා. දෙවියන් වහන්සේව සොයන්නට යනවා කියලා අපි ප්‍රකාශ කරනවා. ඒ යාඥාව වලට ප්‍රතිඵල තියෙන්නට යනවා කියලා අපි ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි. හොඳයි. බොහොම යෝක කරගෙනම යන්න. යාඥා කරගෙන යන්න. සමහරවිට ළමයින්ට යාඥා කරන්න දරුවන්ට. පවුල් වලට යාඥා කරන්න ඔබගේ පවුලට. දිනපතා කරන්න. විශේෂයෙන්ම කළු බැටළුවන් වෙනුවෙන් යාඥා කරන්න. දෙවියන් වහන්සේගේ මාර්ගයේ අතහැරලා ගිහින් නැත්නම් ඒකට විරුද්ධව ඉන්න පවුල් සමාජිකයන් වෙනුවෙන් නොකඩවා යාඥා කරන්න. එතකොට අර අකීකර පුත්‍රයාව වගේ ගෙදර තාත්තා බලාගෙන හිටියේ පාරේ දිහා නෙවෙයි. එයා යාඥාවෙන් බල හිටියේ. පුතා එනකන්. ඒක නිසා අපිත් අන්න ඒ වගේ යාඥා කරන්න අවශ්‍යයි දිනපතා පුළුවන් නම්. නමුත් අපි නිතරම යාඥා කරන්න ඕනේ අපට ඒ යාඥාව නිසා යේසුස් වහන්සේ කිව්වා යාඥා කරන්න කියලා කිව්වා. ඒ ගොයමේ ස්වාමියාට අපි යාඥා කරන්නට අවශ්‍යයි. යාඥාවට පුළුවන් ගොඩක් වෙලාවට අපිට වචන වලින් උත් කරන්න බැරි දේවල් යාඥාවට කරන්න පුළුවන්. ආමේන්. එම නිසා යාඥා අද ඉඳලා කවුද යාඥා කරන්න යන්නේ? අලුත් විදිහට ඒ අස්වැන්න වෙනුවෙන්. අත උස්සන්න බලන්න. ආමේන්. ආමේන්. හලෙලූයා. බොහොම ස්තුතියි. හලෙලූයා. ඉතින් මේක සමය මේ මොකද්ද මේ කළු බැටළුවෝ ගෙදර එන කාලයයි. නැවත වාරයක් දෙවියන් වහන්සේ තුලට එන කාලයයි මේක. කළු බැටළුවන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වත්තහැරලා ගිය අය. සාමාන්‍ය බැටළුව සුදුනේ. කළු කියන්නේ අන්න හොඳට ගුටි බැට කාලා ලෝකේ කාලා වතුර බීලා ඔක්කොම ඉන්න සමහර අය. ඒගොල්ලම අපි නැවත කැඳවනවා දෙවියන් වහන්සේගේ අභිමුඛයට. ඒ ඌරු ගාලෙන් නේද? අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය නිවසට අපි ඔවුන්ව කැඳව ගන්නවා. ආමේන්. එම නිසා යාඥා කරගෙන යන්න. යාඥාව නවත්තන්න එපා. ඒ බැටළුවන් නැවත කළු බැටළුවන් දේව රාජ්‍යයට ඇයි මේකයි කාලය. මේකයි කාලය. ඒක නිසා මේ දවස්වල විශේෂයෙන්ම ඒගලන්ට කතා කරන්න බලන්න. ඒගලන්ට උනන්දුවකින් මේ කතා කරන්න. සුභාරංචි කියන්න. ඔවුන්ව චර්ච් එකට ගේන්න. උනන්දු වෙන්න මේ දවස්වල. සමහරට කාලයකට උනන්දු වෙන්නේ නැහැ වගේ දැනුයි කාලය උනන්දු වෙන්න.
ඇයි උන්වහන්සේ කියන්නේ කළු බැටළුවන් අකීකරු පුත්‍රයන් දූරු දෙවියන් වහන්සේගේ රාජ්‍යයට එනු ලබන කාලයයි කියලා. කියන්න අසල්වැසියට මේක අකීකරු පුත්‍රයන් නැවත ගෙදර එන කාලයයි. කියන් ඔබ වටේ ඉන්නේ අයට කියන්න. ඒගලන්ට අල බහිනකං කියන්න. හලෙලූය. ආමෙන්. ආමෙන්. කෝ කියන්න. තරුණික කියන්න. නේ හරිනේ. තරුණිකා නේ අපි තාරුද්දාන එතනනේ. හලෙලූය. ඉන්දියන් සවුන්ඩ් එකක් දැම්ම එකට. හලෙලූය. කමන්න. ඉතින් මෙතන මේ පිබිදීම් වෙනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ. ආමෙන්. අද ලෝකේ වටේ විශේෂම තරුණ අතර ලොකු රිවයිවල් එකක් තියෙනවා. පිබිදීමක් තියෙනවා. ඒගොල්ලන් දෙවියන් වහන්සේ වෙතට එනවා. ගායනා කරනවා, ප්‍රශංසා කරනවා. සමහරට රැයකට මේවා මේ කැම්පස් වල වෙන්නේ මේ විශ්වවිද්‍යාලවල වල. ඒ සමහරට ඒගොල්ලන් වතුර බෞතිස්ම කරනවා 200 දෙනෙක් 300 දෙනෙක් එක රැයක්. ඔව් කිසිම සූදානම් වීමක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට බෞතිස්ම වෙන්න ඕනේ. ඉතින් බාත්ටබ් එකක් හොයාගත්තා. එයාව දැම්ම එක ඇතුළට බෞතිස්ම කළා. මම දැකලා තියෙන වීඩියෝස්. ඉතින් මේක වෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මහත් විදිහට පුදුම විදිහට ලෝකේ වටේ උන්වහන්සේගේ සුළඟ හමනවා. හලෙලූයා. සුද්ධාත්ම සුළඟ අර මේ උඩුමහලේ විතරක් නෙමෙයි හැමුවේ. දැන් ලෝක වටේ ඒක හමනවා. උඩුමහලෙන් ඉඳලා නේ එලි මහනට දැන් ඒක හමනවා කියලා අපි ප්‍රකාශ කරනවා. එම නිසා අපිත් දැන් ඒකට පංගුකාරයන් කොටස්කරුවන් වෙන්න අවශ්‍යයි. හලෙලූයා. එම නිසා යාඥා කරන්න. බෙනිහින් කියලා දේශකෙක් ඉන්නවා ඉවැන්ජලිස්ට්වරයෙක්. ඔහුගේ දුව දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. එක පාරට. ඉතින් මොකද්ද ගෙදරින් යන්න ගියා කොහෙද ආගිය තන්නේ නැහැ. දන්නේ නැහැ කොහෙද කියලා. අම්මා මොකද්ද කරුවේ? සුසානා කියලා වයිෆ් හැමදාම දුවගේ කාමරයට ගිහින් යාඥා කරනවා. හනා වැකි කියනවා. මගේ අපේ දුව විනාශ වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේව අතහැරලා යන්නේ නැහැ. නැවත එනවා දේව රාජ්‍යයට. අපි ඒක ප්‍රකාශ කරනවා. තෙල් ආලේප කරනවා ඇඳේ. ආමෙන්. විශේෂම කොට්ටේ. ඒතකොට ප්‍රශංසා කරනවා. ඊට පස්සේ මාස ගානකට පස්සේ බෙනිහින්ගේ දුව නැවත ගෙදර ආවා. කෝල් එකක් දුන්නා. මමා කියලා කිව්වා. I'm coming home. මම ගෙදර එනවා කියලා කිව්වා. දැන් ආයමත් ස්ටේජ් වල එහෙම නැගලා එයා ගායනා කරනවා. ඉතින් පොරබදින්න වෙයි අපේ දරුවන් වෙනුවෙන්. ඒ දේ ඉෂ්ට කරන පිණිස. හලෙලූයා. ඉතින් නවත්තන්න එපා. ඔබගේ බැටළුව ගිහින් තියෙනවා නම් නැත්තම් දෙවියන් වහන්සේට කිසිම උනන්දුවක් නැත්නම් ඔබ යාඥා කරන්න. අහුවෙන්න යාඥා කරන්න එපා. අනේ මගේ පව්කාර පුතා, අනේ ස්වාමිනී ඔව් හරි පඬිතෙක් වෙන්න හදනවා. අනේ ස්වාමිනී ඔහුව ගලවන්න ස්වාමිනී. ඕක හැමදාම ඕකට ඇහෙනකොට ඒක ඕකම තමයි ඉතින්. ඔහොම ඇහෙන්න දෙන්න එපා. හිමින් සැරේ කරනවා හලෝ. හිමින් සැරේ ගිහින් මං හිමින් සැරේ කරේ. මේ පාස්ටර් චාන්දනි මෙතන ඉන්නේ. අල්ලපු ගෙදර. හිමින් සැරේ මං යාඥා කරුවේ. මං ගිහින් යාට අනේ ස්වාමිනී මේ චාන්දනිය දුවට මේ කමලා දුවට මේ සිස්ටර්ට අත ගසන්න කිව්වේ නැහැ. මේ හයියෙන් ඇහෙන්න. හිමින් සැරේ මං යනවා නිකන් වෝක් එකක් දානවා වගේ. එතකොට මං කියන ස්වාමිනී හොන්ම ස්පර්ශය කරන්න ස්වාමිනී. ආවනේ. අපිව හොයාගෙන ආවනේ. සිහින් දැක්කනේ දවස් 3ක්. යේසුස් වහන්සේ ඇවිල්ලා චාන්දනීට කියනවා දැන් ඔයා මේ හැරෙන්න ඒ වගේම බෞතිස්ම වෙන්න. මගෙන් අහලා ඇවිල්ලා අහනවා මොකක්ද ඒකේ තේරුම? මං කිව්වා ඔයාට මොකක්ද ඒකේ කියන තේරුම? එයාටම මං ප්‍රශ්නේ දුන්නා. දැන් අද දෙවියන් වහන්සේ සමග ලොකු වැඩක් කරනවා වවුනියාව ප්‍රදේශේ. ආමෙන්. මං කෑ ගගා කිව්වේ නෑ අනේ මේ පව්කාර අයට මං කිව්වේ නෑ එහෙම. හිමින් සැරේ මං යාඥා කරේ. හැබැයි ඒක පත්තු වුණා. වැදුනා. ආමෙන්. ඒක නිසා ඔබත් යාඥා කරන්න ඔබගේ වටපිටාව වෙනුවෙන්. ඔබගේ දරුවන් වෙනුවෙන්. ඔබගේ බේබදු මහත්තයා වෙනුවෙන්. දෙවියන් වහන්සේ ඔව් මොනවා වුණත් කමන්නේ. යාඥා කරන්න. ආලේප කරන්න. උන්ට ඇහෙන්න කරන්න එපා.
කැඳවන්නේ ඒගොල්ලම දේව රාජ්‍යයට. ඒගොල්ලෝ එන්න යනවා මේකයි කාලේ. ඔවුන්ව කැඳවන්නට මේකයි කාලේ රාජ්‍යයට එනවට. ආමෙන්. විශ්වාස කරනවා ආය හොඳට ආමෙන් එකක් කියන බං. ආමෙන්. විශ්වාස කරන්න ඕනේ. හලෙලූයා. 3 තමයි මේ මොකද්ද තුන්වෙනි එක. ඔව් පුද්ගලික සාක්ෂියේ බලය. ඔබගේ පුද්ගලික සාක්ෂිය තියෙනවා. දැන් රේණු ඇවිල්ලා එයාගේ පුද්ගලික සාක්ෂිය දුන්නා අපිට. ආමෙන්. බලන්න ඒකේ බලය. අපි ඔක්කොටම වැදුනා ඒක හොඳට. හොඳට අපිට ධෛර්ය වුණා අපිව. හලෙලූයා. එයාගේ සාක්ෂිය නේද? මොකද්ද දෙවියන් වහන්සේ කර තිබෙන්නේ? කිව්වම අපිට ඒක ලොකු ශක්තියක් වුණා. ලොකු ධෛර්යයක් වුණා. මේ විපුල ඇවිල්ලා එයා ගෙතන මේ ෂෝ එක දාලා අපිට කිව්වම ලස්සන්ට නේ එයාගේ සාක්ෂිය ගැන අපි ඔක්කොම ලහම්ම බ්ලයිට් එක පිපෙරෙනවා අපිත් දැක්කා ඒක. ආමෙන්. හලෙලූයා. බඩේ මේවා නේ අවුරුදු 30ක් බලන්න පුද්ගලික සාක්ෂිය. කාටවත් ඒක බොරුවක් කියලා කියන්න බෑ. බොරු කියන එකත් ඌ බොරු කියනවා කියලා දන්නවා. හරිද? ඒක නිසා අපේ පුද්ගලික සාක්ෂිය තමයි බලවත්ම කතාව. සුභාරංචිය. ඒක තමයි බලවත් පණිවිඩය. ඇයි ඒක අපට වුණා? අපි තව කෙනෙක්ගේ කතාවක් කියන නෙවෙයි. මේක අපට වෙච්ච දේ අපි කියනකොට අපි ඇක්සිඩන්ට් එක දැක්කම අපි දැක්කා. කවුරුත් වෙන මොන හරි කිව්වට වැඩක් නැහැ. ඇයි අපි දුටුවා. ආමෙන්. හලෙලූයා. ඒක නිසා ඔබගේ පුද්ගලික සාක්ෂිය ගණන් ගන්න එපා. ඔබගේ පුද්ගලික සාක්ෂිය අනිත් අයට බෙදා ගන්න කියන්න. ඔබගේ පුද්ගලික සාක්ෂිය තමයි යතුරු ඔවුන්ට ගැලවීමට එනවට. ආමෙන්. බයිබලයේ කියනවා මේ එලිතරව පොතේ 12:11 12:11 පුතා. අහන්න බලන්න පුතේ පටස් කාලා. ඔහු යේසුස් වහන්සේ ළඟට ඔක්කොමලා ඔහු බැටළු පැටුවානන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය. ආමෙන්. ඔවුන්ගෙන් ජයගත්තා. ඔහු හරි සාතන්ගෙන් ජයගත්තා. මොකද්ද? සාක්ෂියේ වචනය. තමුන්ගේ තව එක්කෙනෙක් නෙවෙයි. තමුන්ගේ ඔබගේ සාක්ෂියේ බලෙන් ඔබට ජය ගන්නට පුළුවන්. ඒ වගේම ඔබට මනුෂ්‍යන්ව දිනා ගන්න පුළුවන්. ආමෙන්. ඇයි ඒකේ තියෙනවා ඔවුන්ට ඔබ සජීවි ලෙස දෙවියන් වහන්සේ කර තිබෙන දේ ඔවුන්ට නිකන් එතනම ප්‍රකාශ වෙලා තියෙනවා ඇසට පේන්න. මගේ ජීවිතය නේ අද විපුල කතා කරනකොට මෙහෙම කරලා අවුරුදු 30ක් මම මෙහෙම හිටියා. මේක ලකුණක් දීලා ඵලයන් ඔක්කොම කියනකොට අපිට හොඳට කතාව වැදුනා. අපි ආයමත් ගැලවීමට එන්න වගේ හිතුණා. ගැලවෙලා ඉන්නේ මෙච්චර කාල. ආයමත් ගැලවෙන්න අපිට හිතුණා නේද? ආසිස්ස ආමෙන්. අන්න බලන්න. අන්න බලන්න ඒකේ බලය. ඒක අඩු තක්සේරු කරන්න එපා. ඒ වගේම ඒක දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න යනවා විපුල. ආමෙන්. ඒක නිසා යන තැන දෙවියන් වහන්සේ දොරටු ඇරෙනකොට අන්න ඒක බෙදා ගන්න. ආමෙන්. ඒක දෙවියන් වහන්සේගේ ප්‍රේමය. මේගලන්ට කියන ප්‍රේමය. දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. එම නිසා යේසුස් වහන්සේව දුන්න කුරුසියේ අපේ පව් වෙනුවෙන්. ඇයි අපේ පව් අපිව දෙවියන් වහන්සේගෙන් වෙන් කර තබනවා. අපි ඇදහිල්ලෙන් අපි උන්වහන්සේව පිළි අරන් පසුතැවිලි වුණාම අපට අන්න ඒ ගැලවීමේ ජීවිතයට රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. ආමෙන්. හලෙලූයා. ඒ අන්තිමට වශයෙන් ඉතින් අපේ සාක්ෂි දරන්න. හරිද? ඔබගේ සාක්ෂිය ඉතා බලවත් ආයුධයක්. ඔබව අධෛර්ය කරනකොට ඔබව දොස් පවරනකොට සාක්ෂිය කියන්න. සාතන්ටත් කියන්න. මම ගැලවීම ලබල ඉන්න දුවෙක් පුතෙක්. බලවත් කරන්න වූ තැනැන් වහන්සේ තුළින් මට සියල්ලම කරන්න පුළුවන්. සාතන් නුඹ පැරදිලා තියෙන්නේ. නුඹට බැහැ මාව මට බොරු චෝදනා ගේන්න. මට අවිශ්වාසය මගේ හිතට දාන්න. මම ගැලවී සිටිනවා. යේසුස් වහන්සේගේ ලේවලින් ඔබගේ බලකොටු සියල්ලම බිඳුනා. මම අද ස්වර්ග රාජ්‍ය නැත්තම් දේව රාජ්‍ය සිටින්නේ දෙවියන් වහන්සේගේ බලය අනුග්‍රහය නිසායි කියලා අපි කියන්න ඕනේ. පිටෙන් දිගටම කිය ඉන්න ඕනේ අපට. ඒතර සාතන් එයාගේ බොරු අරන් යයි.
කෝ නෑනේ මෙච්චර ඔයා අනිත් අය වගේ නෙවෙයි ඉන්නේ. ඒගොල්ලෝ හොඳ ඉස්සරහට ගිහින් තියනෝනේ. සාතන් කියන්න හදයි මේ වගේ දේවල්. කෝ ඔයාට හරියන්නේ නෑනේ තාම. නැගිටලා කියන්නේ නෑ සාතන් මෙන්න මම ජය ගන්නවා. මම ගැලවීම ලැබලා තියෙන දුවෙක් පුතෙක්. මට දෙවියන් වහන්සේ ඉන්නවා. මම අනාථයෙක් නෙවෙයි. මම දුවෙක්. මං පුතෙක්. දේව රාජ්‍ය මට හිමිකම් තියෙනවා. මට අයිතිවාසිකම් තියෙනවා. මට බලතල තියෙනවා. මට අනාගතයක් තියෙනවා. මට ජය ගැනීමේ හැකියාව තියෙනවා. මට අධිපතිකම් කරන්නට පුළුවන්. මේ වගේ දේවල් කියන්න ඕනේ. ආමෙන්. ප්‍රකාශ කරන්න ඕනේ. හලෙලූයා. බොහෝසේ ප්‍රකාශ කරන්න ඕනේ. හලෙලූයා. ඒ වගේම අපි අන්තිමට වශයෙන් ඔබගේ සාක්ෂිය බලෙන් ඒ වගේම අන්තිමට ඔව් මම වවුනියාවට ගියා නේ අගෝස්තු 4-5 ගියා පාස්ටර් අපොස්ටල් හෙරන් එක්ක රයිට් ඒ පින්තූර තියෙනවද පුතේ අන්න බලන්න 30ක් විතර ගැලවීමට ආවා ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තා ආමෙන් වවුනියාව ප්‍රදේශේ 30 දෙනෙක් විතර නේ ෂෙහානි ඔයා හිටියා නේදුවේ රයිට් එතන උගලන් හිටියා ඔය කණ්ඩායම 30 දෙනෙක් විතර එදා ගැලවීමට ආවා රෝග සුව වුණා යක්ෂයන් දුරු වුණා ප්‍රීතිය උතුරාගෙන ගලාගෙන ගියාට 160ක් විතර එතන එක්කහුව වෙලා හිටියා එතන පළවෙනි වතාවට හිටිය සෙනගක් හිටිය නොයෙක් පැතිවල තලාව නේ නොයෙක් පැතිවලින් ඇවිල්ලා හිටියා පළවෙනි වතාවට ගල සුභාරංචිය ඇහෙන්නේ අන්න ආවා ඇතුළට දේව රාජ්‍යයට හලෙලූයා ලොකු සේවයක් එතන වෙනවා. එම නිසා ඔබටයි මටයි යන්න ඒකට එකතු වෙන්න පුළුවන්. අපිටත් ඔවුන්ට සේවය කරන මිනිසුන්ට සේවය කරන පිණිස. ආමෙන්. ඒක නිසා මේ ඒ වගේම අන්තිමට වශයෙන් අපි මොකද්ද අරමුණක් සහිත ජීවිතයක් ජීවත් වීම නැත්නම් ජීවත් විය යුතුයි. අරමුණක් සහිත ජීවිතයක්. ජෙරමියා 29:11 කියවන්න පුතේ ඔක්කොමලා මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමීන් වහන්සේ කියනසේක. අන්න බලන්න බලාපොරොත්තුවක් මතු කාලයේදී බලාපොරොත්තුවක් දෙන්න ඔබට ලෑස්ති. ඒ වගේම විපත්තියේව නොව සමාදානයේ යෝජනා. හලෙලූයා. හොඳයි. දෙවියන් වහන්සේගේ ලොකු සැලැස්මක් තියෙන ඔබට. හරිද? ආණ්ඩුව මොනවා වුණත් කමක් නැහැ. පැරණුණා කියලා හිටියේ හැබැයි මොකක් වුණක් හරි කමක් නැහැ ආණ්ඩුවට. හැබැයි දෙවියන් වහන්සේට ලොකු සැලැස්මක් තියෙන ඔබටයි මටයි. දේශයටයි. ආමෙන්. අපි ආණ්ඩුව අනුව නෙවෙයි ජීවත් වෙන්නේ දේව රාජ්‍ය අනුවයි අපි ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේගේ සුභාරංචිය තමයි. හලෙලූයා. හලෙලූයා. එම නිසා අපිට මේ බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. අපිට අපි ජීවත් වෙන්න ඕනේ අරමුණක් බලාපොරොත්තුවක් සහිත ජීවිතයක්. ඇයි මිනිස්සුන්ට අරමුණක් අවශ්‍යයි. අද ගොඩක් තරුණ අය ජීවිතේ නැති කරගන්නේ තරුණ වයසේදී ඇයි අරමුණක් නැති නිසා. වයස 16යි 24යි අතර ඒ කණ්ඩායම නැත්නම් ඒ ගෲප් එකෙන් තමයි වැඩිම සියදිවි නසා ගන්න ලංකාවේ. 16යි 24යි. රට වටේ ගොඩක් අය ජීවිත නැති කරගන්නවා. මට තියෙනවා ඒකේ මේ දත්ත මට ඒක හොයාගන්න බැහැ දැන්. නමුත් ලොකු සංඛ්‍යාවක් ජීවිතේ නැති කරගන්නවා. ඇයි? අරමුණක් නැති නිසා. අරමුණක් පෙරමුණක්වත් නැහැ ඒගලන්ට. විමුක්තියවත් නැහැ. ඒක තමයි සුභාරංචිය ඕනේ. ඒකයි තරුණ තරුණියන්ට වෙනුවෙන් ෆයිට් කරන්න ඕනේ. මේ ඕවර්කමර්ස් එකේ මිනිස්සු ෆයිට් කරනවා අඩුයි. තරුණ තරුණියන්ට. මම නම් ෆයිට් කෙරුවා. නේ කුමාර වෙනුවෙන් මම ෆයිට් කෙරුවා. වයස 16යි. මම සටන් කළා සමහරට මාව දාලා ගියා. ඒත් මං පිටිපස්සේ ගියා නිකන් කොහොම හරි මං ගිහින් ඇදගෙන ආවා. හොඳ එක්කෙනෙක්. හැබැයි එහෙම සමහරට වට්ටු දානවා මට. සමහරට ගියාට පස්සේ සති 3ක් පේන්නේ නැහැ. මම අඬනවා නේ ස්වාමිනී මගේ පළවෙනි ගෝලයා ස්වාමිනී අනේ එයාට යන්න දෙන්න එපා ස්වාමිනී. පස්සේ මට පණිවිඩ කහින දැන් එයා
කෝල් එක ගන්නවා කියලා මොකක් හරි හැබැයි කොහොම හරි මම පිටිපස්සෙන් ගියා. එතකොට මේ වගේ තමයි අපිට ෆයිට් කරන්න ඕනේ අපේ සටන් කරන්න ඕනේ ආත්මෙන්. ඒ වගේම කීකරු කමෙන්. මම ගියා පිටිපස්සෙන්. සමහරට අවුරුද්දක්ම මගෙන් ඊට පස්සේ ගැලවිලා ගියා. ඒත් මම ගිව් අප් කරුවේ නැහැ. කොහොම හරි අපි ලොං මොකද්ද කියන්නේ මේ ලොං ෂෝට් ලෙග් ලොං ලෙග් එක දැම්මා. ලොං ලෙග් කියන්නේ අර කැච්ච ගල්ලන්න. ෂෝට් ලෙග් එක වැඩ කරුවේ නැති ලොං ලෙග් එක දැම්මා. මෙතන අල්ලගන්න පුළුවන් එක මට බැරි වුණා. ඒක නිසා මම දැම්මා අන්න හරයව චන්දිමාව. එතනින් බෝලේ මිස් නැති වෙන්නේ නැතිව අල්ලගන්න. කොහොම අපි ලොං ලෙග් එක දාලා මෙයාව අල්ලගත්තා. අද එයා අනිත් අයව අල්ලගන්නවා. ආමෙන්. එතකොට මේ ඉන්න ගිටාර් ප්ලේයර් කෙනෙක් උතන. ඔව්. අපි කොහොම හරි දැම්මා මෑන් ගිටාර් එකෙන් අපි කොහොම හරි ගෙන්න ගත්තා මෑන්. ගිටාර් එක පුරුදු කරලා ඊට පස්සේ හොඳ අපිටත් වඩා හොඳට ප්ලේ කරන්න පටන් ගත්තා. ආමෙන්. හැබැයි මේ තරුණ අය වෙනුවෙන් අපි සටන් කරන්න ඕනේ. අපි නිකන් වාඩි වෙලා කූල් එකේ ඉන්න බෑ. බෙරගසා. අපිට වැඩක් කරන්න තියෙනවා. සටන් කරන්න ඕනේ. යාචනා කරන්න ඕනේ. ඔවුන්ට ලං වෙන්න ඕනේ. ඔවුන්ට යාචනා කරන්න ඕනේ. ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තරයක් සපයන්න ඕනේ. ආමෙන්. දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් අපි ඔවුන්ට සේවය කරන්න ඕනේ. මං කරා පාස්ටර් කුමාරට මීරියම්ට හලෙලූයා පාස්ටර් මීරියම්ට ක්ලාස් එනවා බ්‍රහස්පතින්දා හැම බ්‍රහස්පතින්දා වැඩට කොහෙද වැඩ කරුවේ පුතේ ඔයා ලලිතා එකේ ඉවර කළා එනවා ක්ලාස් වලට. ඔව් 6ට විතර ලස්සන්ට එයා තමයි මහම්ම නියම ක්ලාස් කාර්යයක් එයානම්. ක්ලාස් එකට දිගටම ආවා. එයා අද බලන්න බල කොටුවක් බල කණුවක් දේව රාජ්‍යය තුල. ආමේන්. එයා නැතුව මේ ප්ලේස් එක රන් කරන්නත් බෑ. හලෙලූයා. ඒක නිසා මම කියන්න හදන්නේ අපිට සටන් කරන්න වුණා මේ තරුණියන් වෙනුවෙන්. ආමේන්. එතකොට මිචෙල් ආවා. පාස්ටර් මිචෙල්. එතකොට පාස්ටර් ජූලියන්ලා. මේ සෙනග අපි හැබැයි එලෝ කොහොම හරි දේව රාජ්‍යයට ගෙනාවා. ආමේන්. ආමේන්. සමහරට මම පාස්ටර් ජෙරමි යනවා පාරේ. මගේ කාර් එක දාලා මම වෙට්ටු දාලා යව නවත්ත ගන්න පාරෙම. යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි චර්ච් එකට අද එයා නායකයෙක් දේව රාජ්‍යයේ. ආමෙන්. ඉතින් අපිට යන්න වෙනවා. මේ අය පිටිපස්සේ තරුණියන් පිටිපස්සේ. ආමෙන්. ඇයි ඒගොල්ලන්ගේ ජීවිතේ අරමුණක් තියෙනවා. වටිනා අරමුණක් මේ තේරුමක් අර්ථයක් තියෙනවා ඒගොල්ලන්ගේ ජීවිතේට. හැබැයි ඒ අර්ථය අපි තේරුම් ගත්තේ නැත්නම් අන්න එතකොට ජීවිතේ විනාශ වෙනවා. සියදි විනාශා ගන්නවා. ඩිප්‍රෙස් වෙනවා. නොඑක් ප්‍රශ්න වලින් ගොඩක් අබ්බැහිකම් වලට අහු වෙනවා. ඇයි? සාතන් පුරවයි. එයාගේ අරමුණු වලින්, එයාගේ ආසාවන් වලින් ඒ තරුණයන්ව පුරවලා ඒගොල්ලන්ව මාංචුවට දාලා ඒගොල්ලන්ව වහල් කරගෙන තියාගනි. ඒක නිසා අපිට අවශ්‍යයි. අපට සටන් කරලා අපට ඔවුන්ව ගැලවුමට ගේන්න ඔවුන්ව හසුරුවන් ගෝලයන් කරන්න. මේ ශක්තිමත් අදහිලිවන්තයන් කරන්න. ඒක තමයි ගෝලයක් කරනවා කියන්නේ. ආමෙන්. එම නිසා අද තරුණ අය ඉන්නවා දේව රාජ්‍ය තුල. ඉතින් කී දෙනෙක් තරුණ අය නැගිටලා කියනවාද මම තරුණ අය වෙනුවෙන් තරුණයන් වෙනුවෙන් මම පොරබදින්න යනවා මින් පස්සේ. බලන්න කවුද හිටගන්නේ.